සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා සිනමාචාරිකාවට. ඔන්න මිත්‍රවරුනි අදත් ටිකක් වෙනස් විදිහේ කතාවක් කියන්නයි සූදානම. කතාවට යන්න කලින් මගේ ආදරණීය මිත්‍රෙන්ට පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයාලගේ ආදරණීය සිනමා නැවතුම් පොළ ඉක්මනින්ම සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂ 3 සීමාවට අරන් යන් කියලා. එහෙනම් අපි අද කතාවට යමු. උත්‍රික කණ්ඩායමක් මගින් මධ්‍යම තනිතලාවේ පිහිටි එක්තරා නගරයකට දරුණු ප්‍රහාරයක් එල්ල කරන ගමනේ ඉන්නේ. මොවුන්ගේ බාහිර පෙනුමෙන් ඔවුන් ම්ලේච්ඡයන් මෙන් පෙනුනත් ඔවුන් සතු ඉතාමත් දක්ෂ යුද්ධෝපක්‍රම තියෙනවා. ඉතින් මොවුන් නගරයේ ඇතුල් වීමේ ගේට්ටුව විනාශ කිරීම සඳහා සාමාන්‍ය ක්‍රමෝපායන් වෙනුවට කැටපොල ආධාරයෙන් ඔවුන්ගේ සොල්දාදුවන්ව නගරය තුළට විසික් කරනවා. මේ විදිහට නගරයට ඇතුල් වෙච්ච සොල්දාදුවන්ට ටික වෙලාවකින් පුළුවන් වෙනවා නගරයේ ප්‍රධාන දොරටුව සාර්ථක ලෙස විවෘත කරන්න. ඉතින් මේ විවෘත වීමත් එක්ක සතුරු සේනාංක නගරය තුළට ඇතුල් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ඇතුල් වෙච්ච සතුරු සේනාංක නගරයේ වැසියන්ව ඝාතනය කරද්දී ජෙනරාල් ලින්චුවාන්ගේ නායකත්වයෙන් යුක්ත සෝන් හමුදාව ඔවුන්ව පරාජය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙනවා. නමුත් සතුරු හමුදාවේ සංඛ්‍යාව ගොඩක් වැඩි නිසා ඔවුන් නවත්තන එක ජෙනරාල්ට එතරම් ලේසි පාසු කාර්යයක් වෙන්නේ නැහැ. මේ වගේ මොහොතක තමයි මිත්‍රවරුනි අද කතාවේ ප්‍රධාන චරිතය වෙන මෙන්න මේ ජුන්බෝ කියන තරුණයා සටනට එන්ටර් වෙන්නේ. ජුන්බෝ සටන් කරන ආකාරය දැක්කාම ඔයාලටම තේරෙනවා ඇති. ඔහු ඉතාමත් දක්ෂ සටන්කරුවෙක් කියන බව. ඒ වගේම ඔහු යූජී නම් වූ සටන් නිකායේ ශිෂ්‍යයෙක්. ඉතින් යූජීට පුළුවන් වෙනවා බොහොම පහසුවෙන් මේ සතුරානික සටන් කරලා ඔවුන්ව මැඩ පවත්වන්න. මේ සටනේදී අපේ යූජී තනියම නෙවෙයි ඉන්නේ. අතීතේ ඉඳන් යූජීගේ යාළුවෙක් වෙච්ච පුංචි කෙල්ලෙකුත් යූජීගේ සහායට මෙතනට එනවා. පුංචි උනත් හරිම සරයි ගම්මිරිසටේ කියනවනේ. අන්න ඒ වගේ තමයි මෙයා. ඉතින් යූජීගේ මේ සටනට එක්වීමත් එක්ක සෝන් හමුදාවට කෙමෙන් පුළුවන් වෙනවා සටනේ ජයග්‍රහණය ඔවුන්ගේ පැත්තට අරගන්න. මේ සටන අතරපාරයේදී සතුරු කඳවුරේ ප්‍රධාන කාන්තා රණශූරියක් මගින් ජෙනරාල් ලින්චුවාන්ට සටනකට අභියෝග කරනවා. මේ කෙනත් එක්ක ජෙනරාල්ට සටන් කරනවා කියන එක එච්චර ලේසි පාසු දෙයක් වෙන්නේ නැහැ. මොකද ඒ සතුව අඳුරු බලවේගයන්ගේ ශක්තිය තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේ දේ දකින ජුන්බෝ ඉක්මනින්ම ජෙනරාල්ගේ සහායට පැමිණෙනවා. අනතුරු දෙන්නම එකතුලා මේ කෙනාට දිගින් දිගටම ওই විදිහට ප්‍රහාරයන් එල්ල කරද්දී එක් මොහොතක මේ කාන්තාව සටන අතහැරලා දාලා හදිසියෙන් මෙතනින් පලා යනවා. මොකද ඇත්තම කතාව කිව්වොත් මේ කෙනාට ඕනි කරලා තිබුණේ අපේ ජුන්බෝ සතුව තිබිච්ච වටිනා වස්තුවක් හොරකම් කරන එකයි. ඉතින් ඒ දේ අය ලබාගත් වහාම තමන්ගේ නායකයා වෙතටයි පැමිණෙන්නේ. අනතුරුයි මෙතනදී තමා විසින් හොරකම් කරපු වස්තුව ඔවුන්ගේ ගෝත්‍රයේ නායකයා වෙච්ච ඩී කුමාරගේ අතට ওই විදිහට බාර දෙනවා. ඉතින් ඔයාලත් කල්පනා කරනවා ඇති මේ දේ මොකක්ද කියලා. මේ දේට විතරයි පුළුවන් වෙන්නේ යක්ෂයන්ගේ නායකයාව ඔහු සිරගත කරලා තියෙන සිර ගෙදරින් නිදහස් කරන්න. ඉතින් තමන්ට අවශ්‍ය දේ මේ විදිහට ලබා ගත්තට පස්සේ ඩී කුමාරයා තමන්ගේ සේනාවත් එක්ක සටන අතහැරලා නගරයෙන් පිට වෙනවා. මේ පසුබැහිම අතර වාරයේදී සතුරු කණ්ඩායමේ දෙන්නෙක් විසින් අපේ පුංචි කෙල්ලව පැහැර ගන්නවා. මේ දේ දකින ජුන්බෝ ඉක්මනටම අශ්වයෙක් පිටට නැගලා ඔවුන්ගේ පසුපස හඹා යන්න පටන් ගන්නවා. මේ විදිහට ටික දුරක් යනකොට ඔවුන් දන්නේවත් නැතුව ඔවුන් ඇතුල් වෙන්නේ අඳුරු වනාන්තරය තුලටයි. වනාන්තරයේ ඔස්සේ ටික දුරක් ඉදිරියට ඇදෙද්දී මේ සතුරන්ගේ අශ්වයින් පවා හරි අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. අශ්වය දෙන්න කොච්චර බය වෙනවද කියනවා නම් මුන් දෙන්නා මෙතන බිමටත් දාලායි දුවන්නේ. ටික වෙලාවකින් මේ මිනිස්සු දෙන්නටත් වනාන්තරයේ ඔස්සේ හරි බය හිතෙන ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මුන් දෙන්නට තේරෙන්න ගන්නේ වනාන්තරයේ මොකෙක් හරි රාක්ෂයෙක් ඉන්න බව. දෙන්නත් එක්කලා ආයුධත් තියාගෙන ওই විදිහට බලාගෙන ඉන්නකොට එකපාරට මේ දෙන්නකින් කෙනෙක්ව පොළොව යටට ওই විදිහට ඇදිලා යනවා. අනිත් මිනිස්සුත් හොඳටම බයලා ඉන්නකොට පොළොවත් සිදුරු කරගෙන යෝධ දළඹුවෙක් මතුවෙනවා. ඉතින් මේ දළඹුවා විසින් මනුස්සයවත් තමන්ගේ දවල් ආහාරයට අරගන්නවා. මේ සිද්ධිය අවසන් වෙනවත් එක්ක මෙතනට අපේ ජුන්බෝත් එනවා. අනතුරුව ඔහු මේ රාක්ෂයත් එක්ක සටන් කරමින් තමන්ගේ යාළුවා බේර ගන්න උත්සාහ කරමින් ඉන්නකොට එයාල ආසේ සිට හරි අద్భుත කාන්තාවක් පැමිණෙනවා. මේ කාන්තාවට පුළුවන් වෙනවා මේ යෝධ දනබුවව තමන්ගේ පාලනයට අරගන්න. මේ කෙනාගේ නම තමයි යු. ඇය මෙතනදී කියනවා මේක තමන්ගේ සුරතල් දනබුවගේ සෙල්ලම් කරන කලාපය කියලා. හුරුතලයට දනබුවත් ඇති කරනවද? සාමාන්‍යයෙන් අවසරයක් නැතුව අඳුරු වනාන්තරයට ඇතුල් වෙන ඕනෑම කෙනෙක්ට මරණය තමයි හිමි වෙන්නේ. නමුත් මෙතනදී ජුන්බෝ කියනවා තමන් මෙතනට ආවේ සතුරන්ගෙන් තමන්ගේ යෙලියව බේර ගන්න කියලා. ඉතින් මේ දේ තේරුම් ගත්ත යු මෙයාලට කිසිම කරදරයක් කරන්නේ නැතුව මෙතනින් පිට වෙලා යනවා. මේ අතරපාරේ ජෙනරාල් ලෙනවා නගරයේ ප්‍රධානියව මුණ ගැහෙන්න. ඔහුට අවශ්‍ය කරලා තියෙනවා නගරයේ ආරක්ෂාව තවදුරටත් තර කරන්න අසල්වැසි රාජධානියන්ගෙන් උදව් ඉල්ලන්න. නමුත් මෙතනදී මේ ආත්මාර්ථකාමී නායකයා ජෙනරාල් කෙනෙක් කිසිම දෙයකට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔහු කියනවා තමන්ගේ නගරය ආරක්ෂා කරන්න වෙන කවුරුත් දෙන්නේ නැහැ කියලා. එනවද නැද්ද කියන එක තීරණය කරන්න ඉතින් කියලා බලන්න බෑ නේද? කොහොමද ලොකු කලකිරීමක් එක්ක තමයි ජෙනරාල් මෙතනින් පිට වෙලා යන්නේ. මේ සිද්ධියෙන් පස්සේ ලින්චුවාන් එනවා ජුන්බෝ මුණ ගැහෙන්න. මේ දෙන්න කතා කරන්න ගන්නකොට තමයි අපිට තේරෙන්නේ මේ දෙන්න අතීතේ ඉඳන් හොඳ යාළුවෝ කියන බව. ඒ කාලේ ලින්චුවාන් හමුදාවට බෙදෙන්න තීරණය කරද්දී ජුන්බෝ යූජී සටන් නිකායට බෙදෙන්න තීරණය කළා තියෙනවා. ජෙනරාල් හොඳ ආකාරවම දන්නවා ජුන්බෝ සටන් කලාවට කෙතරම් දක්ෂද කියන එක. ඉතින් ඔහුට අවශ්‍ය කරලා තියෙනවා තමන්ගේ යාළුවවත් තමන්ගේ හමුදාවට බඳවා ගන්න. මොකද ඔහු විශ්වාස කරනවා ජුන්බෝගේ හැකියාවත් එක්ක ඔවුන්ට බොහොම පහසුවෙන් සතුරව පරාජය කරන්න හැකියාවක් ලැබෙයි කියලා. නමුත් මෙතනදී මේ
ඉක්ලියෙන් ප්‍රතික්ෂේප කරන යුන්බෝ කියනවා තමන් හැම වෙලෙම යුද පිටියක ඉන්න වැඩේ හරියන එකක් නෙමෙයි කියලා. මේ සිද්ධියෙන් පස්සේ ජුන්බෝ වයින් බෝතලෙකුත් අතේ තියාගෙන එනවා. මීට වසර 12කට කලින් සිරගත කරපු මහලු මිනිස් එක්ක මුණ ගැහෙන්න. මහලු මිනිස් එක්ව ඇයි මේ විදියට අතිආරක්ෂිත බන්ධනාගාරයක සිරගත කරලා තියෙන්නේ? මේ වෙන කවුරුත් නෙමෙයි මිත්‍රවරුනි. මේ කෙනා තමයි යූජී නිකායේ ප්‍රධාන සතුරා මෙන්ම ඩීමන් ක්ලෑන් එකේ ප්‍රධානියා වන යක්ෂයන්ගේ රජතුමයි. කොයි ටෑන්ෂි කියලා තමයි මේ පුද්ගලයාව හඳුන්වන්නේ. ජුන්බෝ නිරන්තරයෙන් වගේ මේ සිරගෙදරට ඇවිල්ලා ඔහුට වයින් ලබා දීලා යූජී නිකායෙන් තහනම් කරන ලද යක්ෂයන්ගේ අඳුරු සටන් කලාවන් ටික ටික ඉගෙන ගන්නවා. ජුන්බෝගේ හුදෙක් අරමුණ වෙලා තියෙන මිත්‍රවරුනි ඉදිරියේදී තමන්ගේ නිකායේ පැවැත්වෙන්න තියෙන නායකයා තේරීමේ තරගයට සහභාගී වෙලා ඒකෙන් ජයග්‍රහණය කරන්නයි. කොහොම හරි ඉතින් මේ විදියට නිකායේ නායකයාව තේරීමේ තරගයක් උදා වෙනවා. මිත්‍රවරුනි 1x සයිට් එක ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ. ඉතින් ඔයාලා පුළුවන් ලෝකයේ තියෙන විවිධ අල්ලනට ජන්ට වෙනවා. මේ දේත් එක්කනට ජයග්‍රහණය කරන කෙනා තමයි නිකායේ නවතම නායකයා බවට පත් වෙන්නේ. කොහොම හරි මේ ශිෂ්‍යයා විසින් තමන්ගේ ප්‍රතිවාදීන් සියලු දෙනාම බිමහෙලලා අවසානයේදී නිකායේ නායකයා වශයෙන් දියුරුම් දෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපේ ජුන්බෝ පිටියට එන්ටර් වෙනවා. මේ දේත් එක්ක නිකායට සිද්ධ වෙනවා නැවතත් සටනක් ඔය විදියට ආරම්භ කරන්න. ජුන්බෝ බොහොම පහසුවෙන් මේ ශිෂ්‍යයත් එක්ක සටන් කළා. අවසානයේදී අර ඩීමන් සටන් උපායක් පාවිච්චි කළා මේ ශිෂ්‍යව කුඩා කාලයක් තුරදී බිම්වට්ටනවා. නමුත් ජුන්බෝ සටින් ජයග්‍රහණය කරත් නිකායේ වැඩිහිටියෝ විසින් ඔහු භාවිතා කරපු අඳුරු සටන් කලාව තරයේ හෙලා දකින්න පටන් ගන්නවා. මේ වෙලාවේ උන් ජුන්බෝට කියනවා අඳුරු සටන් කලාවන් පුහුණු වෙන එක තමුන්ට සම්පූර්ණ තහනම් කියලා. මේ වෙලාවේ අපේ ජුන්බෝ හරි අපූර්ව කතාවක් මේ හිටියා වැඩි කට්ටියට කියනවා. සටන් කලාවක් තුල හොඳ හෝ නරක කියා දෙයක් නැහැ. වැදගත් වන්නේ ඒ භාවිතා කරන පුද්ගලයාගේ චේතනාව හොඳද නරකද යන්න පමණයි. ජුන්බෝ කෙතරම් මේ දේ ගැන වැඩිහිටියන් එක තර්ක කරත් දන්නවනේ ඉතින් වැඩිහිටිය කියන උන් පොඩි උන් කියන එකක් අහන එකක් ඈ. ඉතින් ඒක නිසා මෙතන ජුන්බෝ සියලුම සටන් වලින් ජයග්‍රහණය කරත් ඔහු නිකායේ නායකයා ලෙස පිළිගැනීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ සිද්ධියෙන් පස්සේ කතාවේ ෆ්‍රේම් එක ඇදෙන්නේ ඩීමන් ක්ලෑන් එකේ ප්‍රධාන මූලස්ථානය වෙතටයි. මෙතනදී අපිට දැනගන්න ලැබෙනවා මිත්‍රවරුනි අර අපි කලින් දැකපු දලබව පාලනය කරපු කෙල්ල තමයි ඩීමන් නිකායේ නායකයාගේ දුව කියන බව. තමන්ගේ තාත්තගේ සිරගත කිරීමෙන් පසුව යූ තමයි ඩීමන් ක්ලෑන් එකේ නායකයා බවට පත් වෙලා තියෙන්නේ. යූට දැනගන්න ලැබිලා තියෙනවා තමන්ගේ නිකායේ සමාජිකයන් අර ඩී ගෝත්‍රයත් එක්ක රහසේ වැඩ කරනවා කියලා. ඉතින් මේ සිද්ධියත් එක්ක කෝපෙන් යූ ඉන්නකොට ටික වෙලාවකින් මෙන්න මෙතනට ඩී ගෝත්‍රයේ නායකයා එනවා. ඉතින් මෙතනදී ඩී ගෝත්‍රයේ නායකයා යූගෙන් ඉල්ලනවා යූජී නිකාය විනාශ කරන්න තමන්ට සහාය දක්වන්න කියලා. ඒ විතරක් නෙවෙයි ඩී කුමාරයා මෙතනදී කියනවා තමුන් මට උදව් කරොත් එහෙම තමුන්ගේ තාත්තා සිරගෙදරින් නිදහස් කරගන්න ඕන යතුර මං තමුන්ගේ අතට දැන් බාර දෙනවා කියලා. නමුත් යූ හොඳාකාරම දන්නවා මුන් එක්ක එකතු වෙලා වැඩ කරනවා කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. ඒක නිසා යූ මෙතනදී මේ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රතික්ෂේප කිරීමත් එක්ක ඩීගා වැඩ කරන වෙස්මුණක් දාගත්ත පුද්ගලෙක් ඇවිල්ලා යූට පහර දීලා ඇයගේ ශරීරයට යම්කිසි විසක් අන්තර්ගත කරනවා. මේ ඇතුල් වෙච්ච විසට ඉක්මනින්ම ප්‍රතිකාරයක් සිද්ධ කරේ නැත්නම් යූගේ ජීවිතයට හානියක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේලා අපිට පේනවා යූගේ නිකායේ කිසිම කෙනෙක් යූට මේලාවේ උදව් කරන්නේ නැති බව. මොකද මුන් ටික දැනටමත් පැත්ත මාරු කළා ඩී කුමාරයාගේ පැත්ත අරගෙනයි තියෙන්නේ. මේ තත්ත්වයත් එක්ක මෙතන සටන් කරන්න බැරි බව තේරුම් ගත්ත යූ හැක ඉක්මනින්ම මේ ස්ථානයෙන් පලා යන්න තීරණය කරනවා. පහවදා උදෑසන ජුන්බෝ වයින් බෝතලෙකුත් අතේ තියාගෙන වනාන්තරයේ දිගේ ඇවිදගෙන යද්දී අහම්බෙන් වගේ සිහිය නැතුව වැටලෙන්න යූව මුණ ගැහෙනවා. මේ මොහොත වෙනකොට ඇගේ ශරීරයේ විෂ ගොඩාක් දුරට පැතිරලා ගිහිල්ලායි තියෙන්නේ. ඉතින් යූගේ වාසනාවට තමයි මිත්‍රවරුනි ජුන්බෝ මුණ ගැහුනේ. මොකද ජුන්බෝ කාව හැම වෙලෙම වගේ තියෙනවලු මේ ලෝකේ තියෙන ඕනෑම විෂක් නැති කරන්න පුළුවන් විදිහේ ප්‍රතිකාරකයක්. ඒක යූජී නිකාය ඔස්සේ තමයි පැවතෙන්නේ. ඉතින් මේ ප්‍රතිවිෂ යූට ලබා දෙනවත් එක්ක ඇගේ ශරීරය තුල තියෙන විෂ ටිකෙන් ටික ඉවත් වෙන්න පටන් අරගෙන අවසානයේදී ඇගේ තුවාලයත් සුව වෙලා යනවා. රාත්‍රියට ටිකෙන් ටික උදා වෙනකොට යූජී නිකායටත් අඳුරු කාලයක් උදා වෙන්න පටන් ගන්නවා. ඩී ගෝත්‍රය සහ ඩීමන් ක්ලෑන් එකේ සමාජිකයින් දැන් එකට එකතු වෙලා ඉන්නේ. ඔවුන් දැන් සූදානම් වෙන්නේ යූජී නිකායට එරෙහිව දරුණු ප්‍රහාරයක් සිද්ධ කරන්නයි. ඉතින් සටන මේ විදිහට පටන් ගන්නකොට අපිට පෙනී යනවා මිත්‍රවරුනි මේ යක්ෂයන්ගේ අඳුරු මායාවට විරුද්ධව සටන් කරන්න පුළුවන් තරම් කෙනෙක් යූජී නිකායේ නැති බව. ඉතින් යක්ෂයන්ගේ මේ මායා ප්‍රහාරයන් හමුවේ යූජී නිකාය අන්ත අසරණතාවයකට පත් වෙද්දී ඔවුන්ට හැකියාව ලැබෙනවා කිසිම බාධාවකින් තොරව ඩීමන් ක්ලෑන් එකේ ප්‍රධානියව නිදහස් කරගන්න. ඉතින් වසර 12කට පස්සේ තමයි මොහු මේ විදියට නිදහස් වුනේ. මේ ප්‍රහාරය සිද්ධ වෙන අතරවාරයේ වෙනකොට ජුන්බෝ තාමත් යූ සමගයි ඉන්නේ. මේ වෙලාවේ ඉක්මනටම ශීය දුවගෙන ඇවිල්ලා කඳුරේ මේ සිද්ධ වෙන විනාශය ගැන කියනවා. නමුත් අවාසනාවට ජුන්බෝ මෙතනට එනකොටත් ඔහු ප්‍රමාද වැඩි. මේ මොහොත වෙනකොටත් නිකායේ සියලු දෙනාම වගේ යක්ෂයන් විසින් සමූල ඝාතනය කළා. මේ වෙලාවේ නිකායේ නායකයා විසින් තමන්ගේ අවසාන හුස්ම ගන්න කලින් තමන් ගාව තිබෙ විශේෂ දෙයක් ජුන්බෝට මෙතනදී ලබා දෙනවා. මෙතනදී නායකයා මේ දෙන්නකින් ඉල්ලනවා යූජී නිකාය විනාශ වෙන්න දෙන්නේ නැතුව කොහොම හරි ඉදිරියට අරගෙන යන්න කියලා. ඒ වගේම ඩීමන් කිංවත් නවත්තන්න කියලා.
මේ සිද්ධීන් ඔක්කොටම පස්සේ තමයි ජින්බෝට ටිකෙන් ටික තේරෙන්න ගන්නේ කලින් පාර අර යුද පිටියේදී අර රණශූරියත් එක්ක සටන් කරද්දි තමයි තමන් ගාව තිබ්බර යතුරු නැති උනේ කියන එක. ඉතින් ජුන්බෝගේ නොසැලකිලිමත්කම නිසා තමයි මෙච්චර විනාශයක් මේ දක්වා සිද්ධ වුනේ. ඔහු ඒ ගැන ලොකු කනගාටුවකින් තමයි දැන් ඉන්නේ. කමරිතා රාත්‍රියේම නිදාස් වෙච්ච ටියන්ෂින් අවුරුදු 12කට පස්සේ එනවා තමන්ගේ දියණියව මුණ ගැහෙන්න. නැවතත් නිකායට යන් කියලා කිව්වත් ඇය මෙතනදී තාත්තාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. මොකද ඇය මෙතනදී හෙලිතරව් කරනවා තමන්ගේ නිකාය තමන්ව පාවා දීලා අර ඩී කුමාරයත් එක්ක දැන් එකතු වෙලා ඉන්නේ කියලා. ඒ වගේම ඇය සැක කරනවා යූජී නිකායේ අවසානයත් සමග ඩී කුමාරයා තමන්ගේ පියාගේ බලය පාවිච්චි කරලා මුළු රටම පාලනය කරන්න කියලා. නමුත් අපිට මෙතනදී පෙනී යනවා ඒ කියපු කතාව එයාට ටියන්ෂින් ගණන් ගන්නේ නැහැ කියලා. මොකද ඔහු තවමත් සමස්ත රාජධානියත් එක්කම විශාල කෝපයකනුයි ඉන්නේ. මේට අවුරුදු 12කට කලින් ටියන්ෂින් කියන්නේත් හිටපු දක්ෂ සටන් ගුරුවරයෙකුයි. නමුත් ටියන්ෂින්ගේ සටන් ක්‍රම අනිත් නිකායන්ගේ සටන් ක්‍රම වලට වඩා ගොඩාක් වෙනස් වෙච්ච නිසා සෙසු නිකායන් 8ම මොහොව ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේ තත්ත්වයන් එක්ක නිකායන් මගින් ටියන්ෂින්ගේ දියණියව ඝාතනය කරන්නත් උත්සාහ කළා තියෙනවා. කොහොමද ඔහුගේ බිරිඳේ කැපකිරීමක් එක්ක තමයි යෝ තවමත් ජීවත් වෙන්නේ. කොහොමද මේ කතාබහෙන් පස්සේ ටියන්ෂින් එනවා නැවතත් තමන්ගේ නිකාය වෙතට. ඔහු ආපු ගමන් අර තමන්ගේ දියණියට වස දුන්න කාන්තාවව බෙල්ලෙන්ම අල්ල ගන්නවා. ඇයව අවසන් ගමන් යවන්න ටියන්ෂින් ඔන්න මෙන්න තියෙද්දී වෙස්බෝනක් දාගත් හරි අద్భుත මිනිසෙක් මෙතනට ඇවිල්ලා කියනවා තමන් සමග සහයෝගයෙන් වැඩ කරන්න කියලා. මේ කෙනාට අවශ්‍ය කරලා තියෙන නිකායන් 8 සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නයි. ඒ වගේම ඔහු මෙතනදී කියනවා මේ දේ සිද්ධ කරන්න නම් ඔබට ඩී ගෝත්‍රයත් එක්ක එකතු වෙන්න වෙනවා කියලා. නමුත් මෙතනදී මේ දේ ප්‍රතික්ෂේප කරන ටියන්ෂින් තමන් ගාව තිබ්බ කඩුවකින් මේ කෙනාට පහර දෙන්න උත්සාහ කරද්දී හැම දෙනාගේම උඩ යවමින් මේ කෙනා බොහොම පහසුවෙන් ඒ ප්‍රහාරය විදිහට වළක්වනවා. කොටින්ම කඩුවක් දෙකට නමලයි බිමට දාන්නේ. ඩීමන් නිකායේ මේ වැඩපිළිවෙලත් එක්ක ජුන්බෝ තීරණය කරනවා නිකායන් 8 ප්‍රධානින්න මුණ ගැහිලා ඔවුන්ගෙන් උදව් ඉල්ල ගන්න. මේ සඳහා ජුන්බෝ තමගේ යාළුවෝ දෙනෙකුත් එක්ක ප්‍රධානින්න ස්ථාන විතර පැමිණෙනවා. තමන් මෙතනට ආපු ප්‍රධානින්න පැහැදිලිව කිව්වත් මේ කිසිම කෙනෙක්ගෙන් කිසිම උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ටික වෙලාවක් යනකොට එක්කෙනා ගානේ බිම ඇද වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මොහොත වෙනකොට මිත්‍රවරුනි ටියන්ෂින් විසින් නිකායන් 8 ප්‍රධානින්න 8 දෙනාවම ඝාතනය කොට හමාරයි. මේ දෙත් එක්ක හොඳටම කෝපයට පත් වෙච්ච ජුන්බෝ ටියන්ෂින්ට පහර දෙන්න කෙතරම් උත්සාහ කරත් ඔබම පාසෙන් ජුන්බෝ ප්‍රහාරයන් සියල්ලම මගහරිනවා. කවදාවත් සත්‍ය මේ විදිහට වෙලාවක් කන්ටිනියු වෙති. එක් වෙලාවක ටියන්ෂින් විසින් ජුන්බෝ මරන්න උත්සාහ කරද්දී වාසනාවට තමයි මෙතනට යුවා ඇවිල්ලා මෙතන තාත්තට කියනවා තමන්ව කැලේට බේරගත්තේ මේ පුත්කලව. ඉතින් ඒ ඇහුවට පස්සේ තමයි ටියන්ෂින් තීරණය කරන්නේ ජුන්බෝ මරන්න නැතුව අත්හරින්න. අන්තිමට කට්ටිය මෙතනින් පිටලා යන උත්සාහ කරද්දී අර විස්මෝනක් දාගත්ත අద్భుත මනුස්සයා මෙතනට එනවා. ටියන්ෂින් ජුන්බෝ ඝාතනය කරන්න කියලා මේ පුත්කලව පැවසුවත් ටියන්ෂින් එළියෙන් ප්‍රතික්ෂේප කරනවත් එක්ක මේ දෙන්න අතර දරුණු සටනක් මේ ස්ථානයේ ආරම්භ වෙනවා. කොහොමද මේ සටන අවසානයේදී ටියන්ෂින් පරාජයට පත් වෙති ජුන්බෝත් මීට මැදිහත් වෙන්න උත්සාහ කරත් ඔහුට වඩා මේ පුත්කලයා ගොඩක් බලවත්. කෙසේ නමුත් මේ සටන අතර වාරයේදී ජුන්බෝට හැකියාව ලැබෙනවා මේ වෙස්මෝනගේ කලවන්න. බල හිතන්නත් නැති කෙනෙක් තමයි මේ වෙස්මෝන පිටිපස්සේ ඉන්නේ මිත්‍රවරුනි. මේ ජෙනරාල් ලී චුවන් නේද? මේලා තමයි ජුන්බෝට තේරුම් යන්නේ තමන්ගේ යතුරු හරියටම නැතුනේ කොහොමද කියන එක. ලින් චුවන් මේ යතුරු සොරකම් කරගෙන අර කාන්තාවට අතර යවලා තියෙනවා. ජුන්බෝ අහනවා මෙතනදී ඇයි මෙහෙම පැත්තක් තෝරගත්තේ කියලා. දුෂ්‍ය නිලධාරීන්ගේ පාලනයත් එක්ක ජෙනරාල්ට රාජධානිය සම්පූර්ණයෙන්ම එපා වෙලා තියෙනවා. ඉතින් උන්ට අවශ්‍ය කරලා තියෙන රාජධානිය ආක්‍රමණය කළා ඒ බලය අල්ලගන්න. අන්න ඒ නිසා තමයි ඔහු යක්ෂයන්ගේ නිකායට එකතු වෙලා තියෙන්නේ. ලින් චුවන් මෙතනදී අපි ජුන්බෝට නැවත තෝරා ගැනීමක් ලබා දෙනවා. තමන්ගේ පැත්තේ හිටගෙන රාජ්‍ය පාලනය කරන්න එන්න කියලා. නමුත් ජුන්බෝ මෙතනදී ඒලින් ප්‍රතික්ෂේප කළා කියනවා මම කලින් පාරේ ප්‍රතික්ෂේප කරා නම් මොනේකට දැන් එක පාර ගන්න කියලා. තමන්ගේ මනස විකෘති වෙලා තමසේ පිස්සෙක් වෙලා ඉන්නේ. මේ කතාව ආසාර පුංචි කෙල්ල උත්සාහ කරනවා ලී චුවන්ට පහර දෙන්න. නමුත් ඒ පහර වළක්වපු ලී ෂියන්ගේ ශරීරයට ප්‍රබල විසක් අතුල් කරනවා. මෙතෙක්ම ජුන්බෝ උත්සාහ කරත් තමන්ගේ යාළුවා බේර ගන්න ලී චුවන්ගේ බලය හමුවේ ජුන්බෝ කියන්නේ කුඩා ලදරුවෙක් වගේ. මේලා තමයි ටියන්ෂින්ට තේරෙන්නේ මෙතන ඉන්න කාටවත් මේ යක්ෂයත් එක්ක සටන් කළා දිනන්න බැරි බව. ඒක නිසා ඉක්මනටම යෝධ දළවලට කතා කරලා කියනවා තමන්ගේ දිනිය වගේම අර දිනත් එක්ක ඉක්මනින් මෙතනින් අරන් යන්න කියලා. ඉතින් කට්ටියට වෙනකන් කාලේ අරන් දෙන්න ලී චුන් එක්ක සටන් කරද්දී කට්ටිය අවසානයේ පැනගත්තත් මාස්ටර් ලී චුන්ටත් අවසන් ගමන් යන සිද්ධ වෙනවා. වනාන්තරයට කට්ටිය පැන ආවත් මේනවත් ෂියන්ගේ ශරීරය තුල අර විශ අන්තර්ගත වෙලා අවසන් තමන් ගාව අවසන් ප්‍රතික්ෂේපය තමයි යෝට කලින් දුන්නේ. ඉතින් අවසානවන්ත විදියට ජුන්බෝ තමන්ගේ කිරපු යාළුවවත් අහිමි වෙනවා. තමන්ගේ යාළුවගේ සෝහනසලට වෙලා විතර කල්පනා කරමින් ඉන්නකොට යක්ෂ නිකායේ ප්‍රධාන සහචරය දෙන්නෙක් මෙතනට එනවා. ජුන්බෝ ඝාතනය කරන්න තමයි උන් දෙන්නව එවලා තින්නේ. උන් දෙන්නට එකතු වෙලා දිගින් දිගට පැරන් එල්ල කරද්දී ජුන්බෝට බැරි වෙනවා දෙන්නත් එක්ක තනියම සටන් කරන්න. ඉතින් සටන මේ විදියට අවාසි පැත්තට ජුන්බෝට හැරෙද්දී එක් වෙලාවක එල්ලවෙච්ච ප්‍රහාරකින් ජුන්බෝව අසල තිබ්බ ගංගාවකට වැටෙනවා. ගංගාවේ ටිකෙන් ටික ජුන්බෝ පහළට ගිලෙද්දී ඔහුගේ මානසික ශක්තිය නොසිතුව විදියට විවර වෙන්න පටන් ගන්නවා. තමන්ගේ නායකයාගේ යෝගෙසා ටියන්ෂිගේ වචන ඔහුට මේ විදියට මතක් වෙද්දී ඔහු වටා අඳුර සහ ආලෝකයේ ජීවීන් පෙන්눔 කරන්න පටන් ගන්නවා. මතකද මේ වගේ මාළු දෙන්නෙක් ඇවට එකෙත් හිටියා. ඉතින් මේ අඳුර සහ ආලෝකය කියන බලයන් දෙක හමුවේ යක්ෂ සහ තමන්ගේ නිකායේ බලයකට එකතු කරලා කළු සහ සුදු කියන දෙක අතර මැද බලයක් නිර්මාණය කරන්න ජුන්බෝට හැකියාව ලැබෙනවා. ඉතින් මේ දේත් එක්ක ගංගාවෙන් ඉහළට එන්නේ කලින් හිටපු ජුන්බෝ නෙවෙයි. ඔන්න දැන් නම් ඉතින් මුන් දෙන්නට දෙයියන්ගෙන් පිහිටයි. දෙවෙනි පාර ජුන්බෝ බොහොම පහසුවෙන් මුන් දෙන්නටම පහර දීලා මුන් දෙන්නව ඉවරයක් කළා දානවා. මේත් එක්කම කතාවේ ෆ්‍රේම් එක ඇදෙනවා ඩී කුමාරයා වෙතට. යුද්ධය මේ වෙනකොට ගොඩක් දුරට ඩී කුමාරයාගේ පැත්තට වාසි වෙන විදියටයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔහු ලොකු උජාරුවකනුයි ඉන්නේ ලී චුවන් සිද්ධ කරපු දේ ගැන. ඔහුට අවශ්‍ය කරලා තියෙනවා තමන්ගේ හමුදාවට ලී චුවන් අනදෙනවා දකින්න. ඒත් ඔන්න දැන් තමයි ඩී කුමාරයාට
කාටත් ධානයනමක් නැති වෙන්නේ. ලී චුවාන්කාව කලින් ඉඳලම වෙනස්ම ප්ලෑන් එකක් තිබිලා තියෙනවා. ඔහු මේ කවුරුත් යටතේ වැඩ කරන සේවකෙක් නෙමෙයි. ඉතින් ඔහු මෙතනදී ඩී කුමාරගේ සියලුම ආරක්ෂකයන්ව ඝාතනය කළා දාලා අවසානයේදී කුමාරයාවත් අවසන් ගමන් යවනවා. මේ සිද්ධිය අවසන් වෙනවත් එක්කම තමයි යූසා ජුන්බෝ මෙතනට එන්නේ. ඔයාලට පේනවා ඇති ජුන්බෝගේ ස්වරූපය පවා දැන් වෙනස් වෙලා තියෙනවා. ඒත් ඉතින් ජුන්බෝගේ බලය ගැන ලී චුවන් කිසිම දෙයක් දන්නේ නැහනේ. මෙදා පාර ජුන්බෝ තමන්ගේ යාළුවාට එක අවස්ථාවක් දෙනවා. මේ නරක හැම වැඩක්ම දැන්ම නවත්තන්න කියලා. නමුත් තමන්ගේ බලය පැතිරීම නවත්තන්න කිසිසේත්ම සූදානම් නැති ලී චුවන් මේල්ලෙන් ප්‍රතික්ෂේප කරනවත් එක්ක මෙතෙන් අතර විශාල සටනක් මේ ස්ථානයේ හට ගන්නවා. එහෙනම් කට්ටිය ටික වෙලා බලන් ඉන්නකෝ. මේ විදියට සටන දිගින් දිගටම ටික වෙලාවක් කන්ටිනියු වෙද්දී ලී චුවන්ට තේරෙන ගන්නවා ජුන්බෝගේ බලය දැන් Tamanට වඩා වැඩි බව. මේලා මෙතන අපේ දනුබි යාළුවත් වෙනවා ජුන්බෝට උදව් කරන්න. දල්බෝ දකින්නකොට ලී චුවට මතක් වෙනවා මායාකාරී සතුන්ගේ හදවත ආහාරයට ගත්තාම බලයන් වැඩි වෙනවා කියන කතාව. ඉතින් මෙතන දෙවර දල්බෝ ඝාතනය කළා උගේ හදවත ආහාරයට අරගන්නවා. මේ දේත් එක්ක ලී චුවන්ගේ බලය යම්කිසි මට්ටමකින් ඉහළ ගියත් ඔහුට තවමත් ජුන්බෝගේ බලයට සම වෙන්න බෑ. කෙසේ නමුත් අවසානයේදී ජුන්බෝ විසින් තමන්ගේ යහළුවව විනාශ කළා දානවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මිත්‍රවරුනි ආක්‍රමණයක අවසානයේ සිද්ධ වුනේ. මේ සිද්ධින් ඔක්කොම සිද්ධ වෙලා දින කිහිපයකට පස්සේ ජුන්බෝ සහ යූ තීරණය කරනවා ඔවුන් කියම පාරවල් වල වෙන වෙනම ගමන් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කතාවෙත් අවසානයකට ලැබෙන්නේ. කතාව ගැන මොකද හිතෙන්නේ? channel එක subscribe කරගෙන comment එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මම බලාපොරොත්තු වෙමින් මම අදට සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා.